සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සෑම සියලු දෙනාටම. සදහම් සුවයෙන් සියලු ලෝ සත නිවාසන සවාලන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ පැයේදී ඔබ වෙත සංනිවේදනය කරන දායකත්ව ධර්මානුශාසනාව අප මෙලෙස ආරම්භ කරන්නේ. දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් වූ ධම්සභා මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩහිඳින පින්වත් ස්වාමීන් වහන්සේ රත්මලාන මල්ලිකාරාමාධිපති ශාස්ත්‍රපති පූජනීය රණස්ගල්ලේ ඥානවීර පින්වත් ස්වාමීන් වහන්සේ අපි සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි මේ දේශනාව බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ මුළු මහත් ලෝකයා වෙත සංනිවේදනය කරන්නට අද පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරනවා රත්මලාන ධම්මාදාර මාවත පදිංචි සමන් තිලකසිරි එම්.ටී. කුලතිලක වික්‍රමතිලක ඇතුළු මලවැන්නේ කවි තිලක පවුලේ පින්වත් සහෝදරයන් විසින්. එහෙමනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි নমස්කාර පූරකව ආරාධනා කරමු මෙතෙන් සිට මේ උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තම්හි ජාතම්හි සුඛා සහායා තුට්ඨි සුඛායා ඉතරීතරේන පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්මි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහනන්ති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සද්ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වත්නි, ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් අවබෝධ කොට වදාළ මේ සද්ධර්මය ලෝක සත්වයා වෙත දේශනා කොට වදාළේ මහා කරුණාවෙන්. ඒ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ උත්තම වූ සත්පුරුෂ ධර්මය වසර දහස් ගණනාවක් තිස්සේ මේ රටේ බෞද්ධ ජනතාව නිර්මල ථේරවාදී බුද්ධ ධර්මයේ වශයෙන් මහා සංස්කෘතියක් යටතේ මහා සම්ප්‍රදායක් සකසා ගනිමින් ආරක්ෂා කරගෙන ආපු නිසා අද දවසේදීත් අපට මෙලෙසින් අපේ බෞද්ධකම තුළ ජීවත් වෙන්නට බෞද්ධ වටපිටාවක් ඔවුන් නිර්මාණය කළා. එනිසා මේ ලෝකයට මේ වටිනා සද්ධර්මය ලබා දුන්නු තථාගතයන්න් වහන්සේ සේම ඒ උත්තම වූ ධර්මය තමාගේ මතකය තුළින් ඒකශ්‍රුතිධාරී ආනන්ද මාහිමිපාණන් වහන්සේ මහරහතන් වහන්සේ ලෝකයට දායාද කළේ උන්වහන්සේගේ ඒ ධාරණ ශක්තිය පාවිච්චි කරගෙන. අපි උන්වහන්සේටද අපගේ නමස්කාරය පිරිනමන්නට ඕන. එපමණක් නොවේ. තමාගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ උතුම් වූ සද්ධර්මය ගෞරවනීය මහා සංඝරත්නය ඇතැම් වෙලාවට අධිගමලාභී උත්තමයන් විදිහට ඒ බුද්ධ ධර්මයේ ලෝකයට කියා පෑවා. ඒ වගේම එසේ අධිගම තත්වයට පත් නොවුනත් ත්‍රිපිටකධාරී මහා උත්තමයන් විදිහට මේ ධර්මය කටපාඩමින් ආරක්ෂා කරගෙන ආවා.
ඒවා එලෙසින් ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීමේ සිට මේ දක්වාම මේ ධර්මය ආරක්ෂා කරලීම සඳහා ගිහි පැවිදි සියලු දෙනාම පුදුමාකාර පරිශ්‍රමයක් දරලා තිබෙන්නේ. ඒ නිසා මේ වටිනා සංස්කෘතිය නිසා තමයි අද දවසේ අපට මේ ධර්මය මේ රටේ ඉතිරි වෙලා තිබෙන්නේ. නිසා අපි මේ ධර්මය මේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ආපු සියලු දෙනාටම අපගේ ශීර්ෂ ප්‍රණාමය සිදු කරන්නට ඕනේ. අපි මේ සංස්කෘතියට ගෞරව කරන්නේ නම් අපි මේ ධර්මයට ගෞරව කරන්නේ නම් ඒ අනිවාර්යෙන් කළ යුතු වෙනවා. ඒ නිසා පින්වත්නි කල්පනා කරගන්නට මේ බෞද්ධ මාධ්‍ය ජාලය ඔස්සේද නව පියවරක් තබන්නට දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට හැකියාව ලැබුණා. ඒ නිසා ලෝක බෞද්ධ ප්‍රජාවට පමණක් නෙමේ මේ රටේ ජීවත් වන වැඩිහිටි අම්මල තාත්තලාට සන්ධ්‍යා සමයේදී සමහර වෙලාවට කරන්න දෙයක් තිබුණේ නැහැ. නමුත් දැන් බෞද්ධයා රූපවාහිනියට හෝ ගුවන් විදුලියට යොමු වෙලා බණ ටිකක් අහන්න 24 පැයේම හැකියාව ලැබිලා තිබෙනවා. ඒක ලොකු දෙයක්. ඒක පොඩි දෙයක් නෙමේ. ඒ වගේ කොහොම හරි සත්පුරුෂයන් විසින් මේ උත්තම ධර්මය ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද දවසේදීද මේ උතුම් වූ ධර්මය අපි අහන්නට අපට අවස්ථාව ලැබී තිබෙන්නේ. මේ වගේ ස්ථානයකට ඇවිල්ලා අද දවසේ රත්මලානේ ධම්මාදාර පාරේ මලවැන්නේ කවිතිලක පවුලේ දැනට ඉතිරිව සිටින පින්නතුන් වශයෙන් අපේ සමන් තිලකසිරි, වික්‍රමතිලක, කුලතිලක මේ සොහොයුරන් ඒ වගේම පවුල්වලට සම්බන්ධ ඥාතීන් හිතවතුන් වටිනා සත්පුරුෂ වූ ක්‍රියාවක් යුතුයකමක් වශයෙන් අද මේ ඉටු කරන්නේ විශේෂිත වශයෙන් පසුගිය දවස්වලදී අපවත් වුණු තමන්ගේ සහෝදරිය පැවිදි බිමටපත් වුණු ස්වර්ණා කවිතිලක මෑණියන්ගේ ගුණානුස්මරණ පින්කම මුල් කරගෙන එතුමියගේ ගුණ සැමරීමේ පින්කමක් වශයෙන්ුත් ඒ වගේම පරලෝසපත් ආදරණීය දෙමාපියන් වහන්සේලා ප්‍රදාන කරගත් අවශේෂ තමාගේ සහෝදර සහෝදරියනට පින් අනුමෝදන් කිරීමේ අභිප්‍රායක් වශයෙන් තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. එනිසා මේ වෙලාවේදී අප විසින් ඔබහට ධර්මය දේශනා කිරීම සඳහා ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දහම් පදයක් මාතෘකා ස්ථානයේ තබා ගත්තේ. මේ ගාථාව අන්තර්ගත වන්නේ ධම්මපදයේ. ධම්මපදයේ කියලා කියන්නේ අපට හස්තසාර ග්‍රන්ථයක්. අත්පොතක් වශයෙන් පැරණි බෞද්ධයන් පාවිච්චි කරපු පොතක් ගිහි පැවිදි සියලු දෙනාම සමස්ත ත්‍රිපිටක ධර්මයේම මේ ධම්මපද ග්‍රන්ථය තුල සංග්‍රහීතයි අන්තර්ගතයි. එයින් ගන්නට පුළුවන් ප්‍රයෝජනීය අසීමිතයි. අන්නේ ගාථාවක් තමයි මා මාතෘකා කළේ. එහි තිබෙනවා එක එක වර්ග ඒ නාග වර්ගයට අයත් අවසාන ගාථාව වශයෙන් ගාථා 3ක් අන්තර්ගත වෙනවා මේට. ඒ ගාථාවක් තමයි මාතෘකා කළේ අත්තම්මි ජාතම්මි සුඛා සහාය ආදී මේ ගාථාව. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අපි තේරුම් ගත යුතු වන්නේ උන්වහන්සේ ලෝකයාට ඒකාන්ත වූ සැපය සොයා දීම සඳහා තමාගේ සැපය අප කල්පනා කරන කාම සුකල්ලිකානුයෝගී ජීවිතය මේ කාම වස්තුන් තුලින් ලබා ගන්නා වූ සැපේ අත්හැරිය මහා උත්තමයෙක්. මේ කාම වස්තුන් තුලින් ලබා ගන්නට පුළුවන් සුවය ඊටම తాවකාලිකයි. එහි සතුටක් නැතුව නොවේ තියෙනවා. ඒක බොහොම හීනයි. ග්‍රාම්‍යයි. පුහුදුන් පුද්ගලයන්ට පමණක් සීමිත වූවක්. මේ ආදී වශයෙන් මේ ඒ සුවය පිළිබඳව කාම වස්තුන් තුලින් ලබා ගන්නා වූ සුවය පිළිබඳව බුදුහාමුදුරුවෝ දකින්නේ. මේ දකින්නේ සැබවින්ම සිද්ධාර්ථ කුමාරයා නැත්නම් සිද්ධාර්ථ කුමාරයා අබිනිෂ්ක්‍රමණය කරන්නට මත්තෙන් මේ සියල්ල දකින්නේ. එතකොට මෙහි තිබෙන නිස්සාර භාවය දකිනවා.
නමුත් ලෝකයේ අපි දකින්නේ එක තමයි සැපය කියා. ඒත් පින් මේරු පින් ඇති උත්තමයන් ඉතාම ඉහළට යන්න පුළුවන් බුද්ධියක් ඥාන ශක්තියක් ඇති ඇත්තෝ මේක මහා ලොකු දෙයක් වශයෙන් සලකන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියේ උන්වහන්සේට මාවේනික වූ සුවයක් කරා. ඒ සුවය එක පුද්ගලයෙකුට දෙන්නෙකුට අයිති වූවක් නොවේ. එක සමස්ත ප්‍රජාවටම ලබා ගන්න පුළුවන් දෙයක් යන වග මේ කාරණය උන්වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් තුලින් පෙන්눔 කළා. උන්වහන්සේ අවබෝධ කරගත් සත්‍යඥානෙ උන්වහන්සේ අවබෝධ කරගත් මේ වටිනා පරමාර්ථ සත්‍යය එලෙසින්ම විවිධාකාර වූ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අවබෝධ කරගෙන සසර දුකින් එතර වුණා. සසර දුකින් එතර වීමට තමයි බුදු බණ ඒ වටිනා සද්ධර්මය. එහෙත් උන්වහන්සේ ඒ ධර්මය දේශනා කිරීමට මේ ලෝකේ පහළ වූ උත්තමයෙකු වුවත් උන්වහන්සේ දකිනවා ඒ සද්ධර්මය තුල ජීවත් වෙන්නට පුළුවන්කම තියෙන ප්‍රජාව ඊටම අල්පයි. එනිසා උන්වහන්සේ තමන් වහන්සේගේ දේශනාව යොමු කරනවා තවත් ආකාරයකට. ගිහි ජීවිතයක් ගත කරමින් කොහොමද සැපසේ ජීවත් වෙන්නේ? මේ ලෞකික ජීවිතය සකසා ගන්නේ කෙසේද? ආන්න ඒ සුවය ලබා ගැනීම සඳහා මේ වටිනා ධර්මය ප්‍රායෝගිකව ජීවිතය තුලින් දකින්නට උන්වහන්සේගේ සිත තුළ එක් අවස්ථාවකදී යම් සංකල්පනාවක් ඇති වෙනවා. මේ ලෝකේ ඉන්නවා නොයෙක් පාලකයෝ. මේ පාලකයන් විවිධාකාර වූ වද හිංසාවනට පත් කරමින් තමාගේ ප්‍රජාව පාලනය කරනවා. නොයෙක් ආකාරයේ හිංසනයන්ට යොමු කරමින් මේ ජනතාව පාලනය කරන ආකාරය උන්වහන්සේ නිකමට කල්පනා කරනවා. එසේ කල්පනා කරන අවස්ථාවේදී සෑම තත්පරයකම බුදුහාමුදුරුවන්ගේ ස්වභාවය දකින්න බලාගෙන හිටිය කෙනෙක් තමයි වසවර්ති මාරයා. වසවර්ති මාරයා බුදුරජාණන් වහන්සේ ළඟට විත් ප්‍රකාශ කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ අදහස හරි. ඔබ වහන්සේ වගේ කෙනෙක් ලෝකේ පාලනය කළොත් මේ මිනිස්සු හොඳින් ජීවත් වෙනවා. හොඳට උන්ට කටයුතු කරන්නට පුළුවන්. නමුත් දැන් ඉන්න මේ පාලකයෝ මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ. ඔබ වහන්සේට පුළුවන්. ඔබ වහන්සේ සතර ඉද්ධිපාද වඩාපු කෙනෙක්. සතර ඉද්ධිපාද වැඩූ කෙනෙකුට පුළුවන්කම තිබෙන ඕන දෙයක් කරන්න. මේ හිමාලයේ කන්ද රත්තරන් කන්දක් බවට උනත් පත් කරන්නට පුළුවන්. මේ ඉද්ධිපාද වැඩූ කෙනෙකුට ඒ නිසා ලෝකයට ඔබ වහන්සේට පුළුවන් මේ විදිහට යම්කිසි සිතක් සලසන්නට. ඒ මාර දිව්‍ය පුත්‍රයාගේ අදහස බුදුරජාණන් වහන්සේ කලාම ප්‍රතික්ෂේප කරලා එතනින් ඉවත් කරනවා. බුදුරජාණන් වහන්සේ දකින්නේ මේ සාමාන්‍ය ලෝකයේ ස්වභාවයයි. මේ සාමාන්‍ය ලෝකයේ ස්වභාවය මේ ජයගන්නට යම් ආකාරයකට මේ මිනිස් සිත හදාගන්නට ඕනේ. මේ මිනිස් සිත දමනය කරගන්නට ඕනේ. ඒ මිනිස් සිත දමනය කර ගැනීම තුළින් තමන්ට පුළුවන් මේ ජීවිතය තුළ අපට අධිගම ලාභී තත්ත්වයන් කරා පත්වන්නට හැකියාවක් නොතිබුණත් යම් ආකාරයක ධාර්මික වූ ජීවිතයක් ගතකොට ඒ ධාර්මිකත්වයේ දකින සත්‍යය ඒ කියන්නේ අනිත්‍යානුස්මෘතිය. සමහර වෙලාවට කෙනෙක් ධාර්මිකව ජීවත් වෙමින් ඒ සැප සම්පත් වලට ඇලුණු කෑදරයෙකු ඇඹලියෙකු ලෙස ජීවත් වෙන්නට පුළුවන්. බුදුහාමුදුරුවෝ පෙන්눔 කරන්නේ ඒ ධාර්මිකත්වයේ වගේම තව යමක් අවශ්‍ය වෙනවා. එනම් ඇත්ත දකින්නට ඕන. මේකයි වටින්නේ.
එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ පුද්ගලයෝ 10 දෙනෙක් ගැන පෙන්නනවා. 10 දෙනෙක්. ඒ 10 දෙනාගෙන් ධාර්මිකව ජීවත් වුණත්, තමාගේ යුතුයකම් කළත්, පින්කම් කළත්, උන්වහන්සේ ඒ තැනත්තා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු ලෙසින්ම අගය කරන්නේ නැහැ. උන්වහන්සේ අගය කරන අවසාන පුද්ගලයා වන්නේ එලෙසින් ධාර්මිකව ජීවත් වෙමින්, තමාගේ යුතුයකම් කරමින්, පින් දහම් සිද්ධ කරගනිමින්, මම කවදා හරි මැරෙනව නේද කියලා හිතලා අනිත්‍ය සංඥාව මෙන්න මේ තමාගේ හිස මත තියාගෙන ක්‍රියා කරනවා නම් අන්න ඒ ඇත්තා තමයි බුදුහාමුදුරුවෝ අගය කරන්නේ. මෙලෙසින් කටයුතු කරන විට, මේ ආකාරයේ සත්‍ය දර්ශනය තුල සිටින විට, පින්වත්නි, ඔහු හෝ ඇය ඒකාන්ත වශයෙන්ම බුදුබණ ස්පර්ශ කරන්නට පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වටිනා ධර්මය දකින්නට පුළුවන් පුද්ගලයෙක් වෙනවා. සමහරවිට මේ ආත්මයේදී බැරි වෙන්නට පුළුවන්. තව ආත්ම 100 ගාණක් වෙන්නට පුළුවන්. කොච්චර ආත්ම භාවයන් කරා ගියත් එයත් අපායගාමී පුද්ගලයන් බවට පත් නොවි සුවපත් වූ සුඛා ප්‍රතිපදාව ඔස්සේ ගමන් කරමින් මේ සසර දුකින් එතර වන්නට හැකියාවක් ඇති කර ගන්නවා. අන්නේ ශක්තිය මේ සිත තුළ අපි ඇති කර ගන්නට උවමනයි. අපි ධාර්මිකව ජීවත් වෙනවා වගේම අපි මේ සියල්ල මට කවදා හරි අත්හරින්නට සිද්ධ වෙනවා. සබ්බේහි මේ පියෙහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති. මේ සියලුම ප්‍රියමනාප වස්තුන්ගෙන් මට කවදා හරි වෙන් වෙන්නට වෙනවා. මට ඈත් වෙන්නට වෙනවා. මේක නිතර සිහි කරන්න. ඒ බුදුරජාණන් වහන්සේ සබ්බත්තක කම්මට්ටානයක් විදියට පෙන්වනවා. මේ නිතර කල්පනා කරන්න. එසේ කල්පනා කරලා වැඩ කරන්න. අත බැඳගෙන ඉන්න එපා. නිකන් ඉන්න එපා. ක්‍රියාකාරී පුද්ගලයෙක් වන්න. ක්‍රියාකාරී පුද්ගලයෙක් වෙමින් තමන්ට අවශ්‍ය කරන මානසික සුවය, කායික සුවය සලසා ගන්න. මෙලෙසින් අර බ්‍රහ්මචාරී ප්‍රතිපදාව ඔස්සේ ගමන් කිරීමෙන් අධිගමලාභී තත්වයන් ඇති කරගෙන ඒ සුවය, ඒ විමුක්ති සුවය දේශනා කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට මේ වටිනා ධර්මය දේශනා කළේ කොච්චරනම් මහා කරුණාවෙන්ද කියා නිකමට සිතන්න. අතිශයින් මහා කරුණාවෙන් උන්වහන්සේ එසේ දේශනා කරමින් එක් අවස්ථාවන්හිදී මේ සැපය ලබා ගන්නා වූ පිළිවෙල දේශනා කරනවා. සමහර ලාවට උන්වහන්සේ ප්‍රකාශ කරනවා සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා සුඛා සාමඤ්ඤතා ලෝකේ අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා. මේ සැපය අම්මට සැලකීම ලොකු සැපයක්. තාත්තට සැලකීම ලොකු සැපයක්. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සැලකීම ලොකු සැපයක්. සාමාන්‍ය ලෝකයේ මේ කාමාවචර ලෝකේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් පිනවන මිනිස්සු නොදකින පැත්තක් බුදුරජාණන් වහන්සේ දකින්නේ. සැබවින්ම උන්වහන්සේ සාමාන්‍ය මිනිසෙක් දකින දෙයක් නොවේ දකින්නේ. බුද්ධියෙන් හැමදේම දකින්නේ. ඇහෙන් දකින ලෝකය, කනෙන් ඇහෙන ලෝකය, මේ ඉඳුරන්ගෙන් ප්‍රත්‍යක්ෂ වන ලෝකය නොවේ බුදුරජාණන් වහන්සේ අනාවරණය කරන්නේ. බුද්ධියෙන් දකින ලෝකය. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන මේ සැපය ඒ අවස්ථාවට පමණක් හිනා වෙලා, එහෙම නැත්නම් ඒකින් යම් කිසි ආස්වාදයක් ලබලා සතුටු වෙලා පස්සේදී ඒකේ පොලියක්